යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ වීඩියෝ එකක් දාන්න පුළුවන් වුණේ channel එකට. අපේ වෙනස් වුණු ජීවිතය සහ අපි දෙන්නාගේ කාර්යබහුලත්වය නිසා අපිට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මගේ හස්බන්ඩ් තමයි මේ channel එක කරන්නේ. ඒත් අද වීඩියෝ එක කරන්නේ මම. තව ඉස්සරහට එන වීඩියෝ 2-3කට වගේ මගේ කටහඬ ඔයාලට ඇහෙවි. ඉතින් මේ තියෙන්නේ හොරණ මෙඩිහෙල්ප් හොස්පිටල් එකේ ඩිලිවරි එකට අවශ්‍ය බඩු ලිස්ට් එක හා වෙනත් අවශ්‍ය කියලා අපිට හිතුණු බඩුත් එක්ක හොස්පිටල් බෑග් ලිස්ට් එක. ඉතින් මං හිතනවා හොරණ මෙඩිහෙල්ප් හොස්පිටල් එකට ඩිලිවරි එකට යන අම්මා කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් මේ තියෙන්නේ පළවෙනි දවස් අපි මිලදී ගත්තා. මෙතෙන්දී හොස්පිටල් ලිස්ට් එකට අමතරව අපි තව බබාට අවශ්‍ය කියලා හිතමු දේවල් කිහිපයකුත් මිලදී ගත්තා. මේ තියෙන්නේ නම් අපේ පුංචි පුතාට ගත්ත බේබි ෂර්ට්ස් සහ නැපි. අපි බේබි ෂර්ට්ස් පැක් 7කුයි නැපි පැක් 7කුයි ගත්තා. ඒවායේ කෑලි 6 ගාන තිබ්බා. මොකද හොස්පිටල් එකෙන් ඉල්ලා තිබ්බා නැපි සහ බේබි ෂර්ට්ස් ඔක්කොම 23ක් වගේ. නැපි අපි 22 සිංගල් ඒවා තමයි ගත්තේ. ඒ වගේම මේ තියෙන්නේ පැනල් රෙදි සහ බ්ලැන්කට්. ඒවා අපි ගත්ත 8ක්. ඒ වගේම ඌල් කිට්ස් 2ක් ගත්තා. ඒ වගේම බාර් ෂීට් එකක් ගත්තා. ඊට පස්සේ අපි ගත්තා කොට් ෂීට් 2ක්. රබර් ලොකු කොට් ෂීට් තිබ්බා. ඒ වුණාට අපි දැනට මේ දෙක තමයි ගත්තේ. අපි ඊට පස්සේ බබාට ගත්ත බේබි ස්ලීපින් බෑග් එකක්. පොඩි පිලෝ එකක් සහ දෙපැත්තට තියෙන පිලෝස් 2ක් ගත්තා. ඊට
පස්සේ අපි බෙඩ් එකට දාන්න අලුතෙන් බෙඩ් ෂීට් එකයි කොට්ටුර දෙකයි තියෙන පැක් එකක් ගත්තා. සාමතරව කොට්ටුර කිහිපයකුත් ගත්තා. මේ තියෙන දෙවනි දවස් අපි shopping ගිහිල්ලා ගත්ත මගේ සහ බබාගේ බඩු ටිකක්. මං ගත්තා මට තව bed jacket, චීත්ත, බබාට තව නැපි පැකට් එකක්, baby shirt pack එකකුත් ගත්තා. ඊට අමතරව බබාගේ ඇඳුම් හොදන්න නැපි වොෂ් එකක් ගත්තා. තව හොස්පිටල් එකෙන් ඉල්ලා තිබ්බා බබාට බේබි ෂැම්පූ, බේබි ක්‍රීම් එහෙම ඒවත් ගත්තා. බේබි ක්ලෝන් ලදුරු 50ක්. මම ඒවා හොස්පිටල් බෑග් එක පැක් කරද්දි පෙන්නන්නම්. බේබි ක්ලෝන් නම් සාමාන්‍යයෙන් හොඳ නෑ කියලා කියනවා අලුත් උපන් බබෙක්ට. නමුත් ඉල්ලා තිබ්බ නිසා තමයි අපි ක්ලෝන් එකත් හොස්පිටල් බෑග් එකට ඇඩ් කරේ. මං හිතනවා ඒක සමහර විට පාවිච්චි කරන එකක් නැහැ කියලා. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ඇඳුමක් ගන්නදී හොඳට හොයලා බලලා ගන්න. මේක මගෙත් වැරද්ද. මොකද මම බැලුවේ නෑ හරියට මේ සූට් එක තියනවාද කියලා මහලා. ඉතින් මේ බේබි සූට් එකේ තොප්පිය හරියට මැහිලා නෑ. මං ආයෙ චේන්ජ් කරන්න ගියෙත් නෑ. ඒ වුණාට ඔයාලා නම් හොඳට බලලා ගන්න ගනිද්දී. ඉතින් මේ තියෙන්නේ හොස්පිටල් එකෙන් ඉල්ලා තිබ්බ ලූප් සහිත පෑඩ් පැකට් එක සහ අන්ඩර් පෑඩ්ස්. අන්ඩර් පෑඩ්ස් 3ක් තමයි ඉල්ලා තිබ්බේ හොස්පිටල් එකෙන්. ඉතින් මේ තියෙන්නේ දෙවෙනි දවස් අපි shopping ගිහිල්ලා ගත්ත ඔක්කොම බඩු ටික. අපි බබා නාවනකොට බේබි වේසමකුත් ගත්තා. නමුත් හොස්පිටල් එකට ගෙනියන්න වෙනම තරමක වේසමකුත් ගත්තා. මොකද මේක ලොකු වැඩි නිසා. ඊට පස්සේ තව වේසමක් ගත්තා ඇඳුම් ටික හොදන්න කරන්. තව මේ වගේ චූටි භාජනයක් වගේ එකකුත් ගත්තා ඉස්සරහට බබාට ක්ලීන් කරද්දී ඕන වෙන නිසා. තව ෂිපර් ලොක් බෑග්ස් බබාගේ ඇඳුම් දාගෙන යන පොඩි බෑග් එකක් ගත්තා. මේ බෑග් එක මම හිතුවට වඩා පොඩි සහ බබාගේ බඩු දාන්න ඉඩ මදි නිසා අපි තව බබාගේ ඇඳුම් දාගෙන යන්න බෑග් එකක් ගන්න උනා. ඉතින් මං කලින් කිව්වත් වගේ අපි මේ අපේ ෆස්ට් ටයිම් මේ අත්දැකීම විඳින්නේ. ඉතින් අපිට අමතර වියදම් 2-3ක් ගියා එකම අයිටම්ස් වලට. ඔයාලා නම් එහෙම කරගන්න එපා. මේ තියෙන්නේ මම මුලින් ගත්ත බෙඩ් ජැකට් සහ චීත්ත හොස්පිටල් එකෙන් නම් බෙඩ් ජැකට් 2කුයි චීත්ත 3කුයි ඉල්ලා තිබ්බා. තාමතරව තමා අනිත් බෙඩ් ජැකට් හා චීත්ත මං ගත්තේ. ඒ වගේම ෆීඩින් බ්‍රා දෙකකුත් ගත්තා. මොකද ඉස්සරහට ඕන වෙන නිසා. මම හොස්පිටල් බෑග් එක පැක් කරද්දී ඔයාලට පෙන්වන්නම් හරියටම හොස්පිටල් එකට මොනවද ගෙනියන්න ඕනි කියලා. ඉතින් මේ ටිකට මට රෆ්ලි රුපියල් 30000ක් 35000ක් විතර වියදම් වුණා. ඉතින් දැන් බලමු මගේ බබාගේ හොස්පිටල් බෑග් දෙකට මම මොනවද එකතු කරගත්තේ කියලා. මේ තියෙන බබා නාවන්න හොස්පිටල් එකට අරන් යන්න ගත්ත බේසම. මේ බබාගේ ඇඳුම් බෑග් තමයි හදන්නේ. ඉතින් කලින් හොඳට හොදලා වේලා අයන් කරලා තියෙන්නේ මේ ඇඳුම් සේරම. ඉතින් බබාට ඉල්ලා තිබ්බා නැපි 3යි, බේබි ෂර්ට් 3කුයි, පැනල් 2කුයි. ඒ ටික මම මේ විදියට වෙනම දාගත්තා.
ඊට පස්සේ වූල් කිට් එකක් එල්ලලා තිබ්බා. මං දෙකක්ම දාගත්තා. තව රබර් කොට් ෂීට් එකයි. තව අමතර පැනල් සහ බ්ලැන්කට් වෙනම සිපර් ලොක් බෑග් එකට දාගත්ත 5ක්. අමතර නැපි 20ක් සහ බේබි ෂර්ට් 20කුත් සිපර් ලොක් බෑග් එකට දාගත්තා. ඊට අමතරව බේබි ක්‍රීම්, බේබි සබන්, ෂැම්පූ, පනාවක්, බේබි ක්ලෝන් හා බාර් ෂීට් එක වෙනම දාගත්තා. බාර් ෂීට් නම් හොස්පිටල් එකෙන් ඉල්ලා තිබ්බේ නැහැ. දැන් තියෙන්නේ බබාගේ ඇඳුම් බෑග් එක පැක් කරන්න. මේ තියෙන්නේ මගේ ඇඳුම් බෑග් එකට ඕනි දේවල්. ලේබර් රූම් බෑග් එක මම දන්නේ නැහැ නෝමල් ඩිලිවරිද සීසර්ද කියලා මේ වෙද්දි යන්න වෙන්නේ. ඉතින් මම නමුත් නෝමල් ඩිලිවරි එක සඳහා තමයි මේ ලේබල් එහෙම කරේ. ඉතින් ලේබර් රූම් බෑග් එකට චීත 3යි, බෙඩ් ජැකට් 2යි, තව අමතර චීත 4කුයි, බෙඩ් ජැකට් 3කුයි මම දාගත්තා. මේ තියෙන්නේ ලූප් පෑඩ් පැකට් එක සහ අන්ඩර් පෑඩ් 4ක්. අන්ඩර් පෑඩ් 3ක් තමයි ඉල්ලලා තිබ්බේ. මම ඒ වුණාට තව එකක් එකතු කරගත්තා. මේ තියෙන්නේ මගේ පෞද්ගලික පරිහරණයට අවශ්‍ය දේවල්. තුවායක්, පනාවක්, දත් බුරුසු, දත් බෙහෙත්, ස්ලිපර්ස් දෙකක්, ෆේස් වොෂ් වගේ තමන්ට අවශ්‍ය දේවල්. ඉතින් ඒවා ඔයාලට අවශ්‍ය දේවල් ගෙනියන්න. තව උණු වතුර බෝතලයකුත් හොස්පිටල් එකෙන් ඉල්ලලා තිබ්බා. මම ඔයාලට හොස්පිටල් ලිස්ට් එකේ ෆොටෝ එකක් පැත්තකින් දාන්නම්. ඉතින් මෙහෙම තමයි අපි අපේ පුංචි පුතාව ගේන්න එයාගේ මගේ හොස්පිටල් බෑග් සූදානම් කරගත්තේ. ඊළඟ වීඩියෝ වලින් මගේ හොස්පිටල් එක්ස්පීරියන්ස් එක හොරණ මෙඩිකල් ප්‍රෝහලේ ඒ ගැන ඔයාලා විස්තර අරන් එන්නම්. තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න. වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ආයෙ නැවත හමු වෙමු.